අයුබෝවන් හැමෝටම ස්ටඩි හබ් ශ්‍රී ලංකා channel එකට ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් අපි ලෑස්ති විද්‍යාව පාඩමක හරිම වැදගත් කොටසක් ගැන කතා කරන්න. අද අපි අතට ගන්නේ 10 ශ්‍රේණියේ විද්‍යාව පොතේ තියෙන නම ඇහුවම ටිකක් අමාරුයි වගේ හිතෙන ඒත් හරිම ලේසි පාඩමක්. ඒ තමයි සංප්‍රයුක්ත බලය. නමට බය වෙන්න එපා හොඳද? අපි බලමු මේක කොච්චර සරලද කියලා. හරි. එහෙනම් අපි බලමු අද පාඩම කොහොමද ගලාගෙන යන්නේ කියලා. මුලින්ම අපි බලනවා සංප්‍රයුක්ත බලය කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ බල එකම පැත්තටයි විරුද්ධ පැත්තටයි ක්‍රියා කරද්දී මොකක්ද වෙන්නේ කියලා බලනවා. සමානතර බල ගැනත් පොඩ්ඩක් කතා කරලා අන්තිමටම අද ඉගෙනගත්ත වැදගත්ම දේවල් ටික එකපාරක් මතක් කරගන්නවා. යමු දෙයින. හරියනම්. අපි යමු අපි පළවෙනි කොටසට. මොකක්ද මේ සංප්‍රයුක්ත බලය කියන්නේ? හිතන්නකෝ මෙහෙම. ඔන්න පාර මැද කා එකක් කැඩිලා නතර වෙලා. දැන් ඉතින් මේක තල්ලු කරගන්න එපයි නේද? ඔන්න බලන්න එක්කෙනෙක් තනියම මේ කාර් එක තල්ලු කරන්න try කරනවා. ඒත් ඉතින් මෙච්චර බර කාර් එකක් තනියම තල්ලු කරන්න එයාගේ ශක්තිය මදි. කාර් එක හෙල්ලෙන්නේවත් නැහැ. හරි දැන් උදව්වට තව කෙනෙක් එනවා. උන්ද දැන් දෙන්නෙක්ම එකතු වෙලා තල්ලු කරනවා. ඒත් තාමත් මදි වගේ. කාර් එක චුට්ටක්වත් හෙල්ලුනේ නැහැ. හැබැයි ඔන්න බලන්න තුන්වෙනියට තව කෙනෙක් සෙට් වුණාම තුන්දෙනාගේම බලය එකතු වෙලා එකම පැත්තට තල්ලු කරද්දී දැකද? කාර් එක ඉස්සරහට යන්න පටන් ගත්තා. මෙතන ඇත්තටම උනේ මොකක්ද? අර තුන්දෙනාගේම පොඩි පොඩි බල ටික එකතු වෙලා එක ලොකු බලයක් හැදුනා. අනේ ඒකට තමයි අපි කියන්නේ සංප්‍රයුක්ත බලය කියලා. සරලවම කිව්වොත් බල ගොඩක් එකතු වෙලා කරන වැඩේ තනියම කරන්න පුළුවන් අර තනි බලය. අර කාර් එක තල්ලු කරපු උදාහරණයේදී අර තුන්දෙනාගේම බලය එකතු වෙලා හැදුන සුපර් පවර් එක තමයි සංප්‍රයුක්ත බලය උනේ. හරි. දැන් ඔයාලට සංප්‍රයුක්ත බලය ගැන පොඩි අදහසක් තියෙනවානේ. අපි දැන් බලමු මේකේ තියෙන සරලම අවස්ථාව. ඒ කියන්නේ එකම රේඛාවක එකම දිශාවට බල ක්‍රියාත්මක වෙනකොට මොකද වෙන්නේ කියලා. මෙන්න බලන්න තවත් හොඳ උදාහරණයක්. දීවරයෝ කට්ටියක් එකතු වෙලා ලොකු දැලක් අදිනවා. බලන්නකෝ හැමෝම අදින්නේ එකම පැත්තට. අන්න ඒ නිසා තමයි මේ ලොකු බර දැල ගොඩට ගන්න ලේසි වෙන්නේ. මෙතනදිත් වෙන්නේ අර හැමෝගෙම බල ටික එකතු වෙන එක තමයි. ඉතින් බල එකම පැත්තට ක්‍රියා කරනවා නම් සංප්‍රයුක්ත බලය හොයන එක තරම් ලේසි දෙයක් තවත් නැහැ. කරන්න තියෙන්නේ බොහොම සරල දෙයයි. ඒ බල ටික එකතු කරන එක. බලය මනින ඒකකය මතකයි නේද? නිව්ටන්. අපි කෙටියෙන් N කියලා ලියනවා. ඉතින් හිතන්නකෝ පෙට්ටියක් එක පැත්තකට නිව්ටන් 8කින් එක්කෙනෙක් තල්ලු කරනවා, තව කෙනෙක් නිව්ටන් 6කින් තල්ලු කරනවා. එතකොට සංප්‍රයුක්ත බලය කීයද? 8යි 6යි එකතු වුණාම නිව්ටන් 14යි. හරිම සරලයි නේද? හරි. එකම පැත්තට යනකොට එකතු කරනවා. එහෙනම් විරුද්ධ පැතිවලක බල ක්‍රියා කරද්දී මොකද වෙන්නේ? හරියට තරගයක් වගේ අපි බලමු. මේකට තියෙන හොඳම උදාහරණය තමයි කඹ ඇදීම. හැමෝම දන්නවා නේද? එක ටීම් එකක් එක පැත්තකට අදිනවා, අනිත් ටීම් එක අනිත් පැත්තට අදිනවා. ඒ කියන්නේ බල දෙකක් එකිනෙකට විරුද්ධව ක්‍රියා කරනවා. හරි. එතකොට මෙහෙම විරුද්ධ පැතිවලට අදිනකොට සංප්‍රයුක්තය හොයන්නේ කොහමද? අපි කරන්නේ ලොකු බලයෙන් පොඩි බලය අඩු කරන එක. හරිම ලේසි. හැබැයි තව වැදගත් දෙයක් තියෙනවා. කඹේ ඇදිලා යන්නේ කොයි පැත්තටද? අනිවාර්යෙන්ම වැලිපුර බලයක් යොදන්න පැත්තට නේද? ඔන්න බලන්න මේ උදාහරණය. එක පැත්තකට නිව්ටන් 5යි, අනිත් පැත්තට නිව්ටන් 2යි. එහෙනම් සංප්‍රයුක්ත බලය කීයද? 5න් 2ක් අඩු කළාම නිව්ටන් 3යි. පෙට්ටියේ යන දිශාව තමයි නිව්ටන් 5 තියෙන පැත්ත. හරි. අපි මෙච්චර වෙලා කතා කළේ එකම රේඛාවක ක්‍රියා කරන බල ගැන. දැන් අපි බලමු පොඩ්ඩක් වෙනස් අවස්ථාවක්. බල ක්‍රියා කරන්නේ එකම රේඛාවක නෙවෙයි. හැබැයි එකිනෙකට සමාන්තරව. එතකොට මොකද වෙන්නේ? ආයතර කාර් එකේ උදාහරණයට යමුකෝ. හිතන්න දෙන්නෙක් කාර් එක තල්ලු කරනවා. හැබැයි හරියටම එකම ලයින් එකේ ඉඳන් නෙවෙයි. පොඩ්ඩක් දෙපැත්තෙන්. ඒත් එකම දිශාවට. අන්න ඒලගේ බලවලට තමයි අපි සමාන්තර බල කියන්නේ. මෙතනදී බය වෙන්න දෙයක් නැහැ. සමාන්තරව එකම දිශාවට ක්‍රියා කරනවා නම් අපි කරන්නේ අර කලින් වගේමයි. බල දෙක එකතු කරනවා. එතකොට මෙතන නිව්ටන් 150යි නිව්ටන් 200යි එකතු වුණාම මුළු සංප්‍රයුක්ත බලය නිව්ටන් 350ක් වෙනවා. එතකොට හිතන්නකෝ බල දෙකක් කෝණයකට, ඒ කියන්නේ ආනතව ක්‍රියාත්මක වුණොත් මොකද වෙන්නේ කියලා. ඒකත් හරිම වැදගත් කොටසක්. හැබැයි ඒක ගැන අපි විස්තරාත්මකව කතා කරමු අපේ ඊළඟ පාඩමෙන්. එතකල් පොඩ්ඩක් ගැන හිතන්නකෝ. හොඳයි. එහෙනම් අපි අද කතා කරපු දේවල් වල සාරාංශය පොඩ්ඩක් මතක් කරගමු. මේ ටික හරියට ඔලුවට ගත්තොත් මේ පාඩමෙන් එන ඕනම ගාණක් හදන එක හරිම ලේසි. ඔන්න එහෙනම් නීති ටික. 1.
බල එකම පැත්තට නම් සරලවම එකතු කරන්න. 2. බල විරුද්ධ පැතිවලට නම් ලොකු එකෙන් පොඩි එක අඩු කරන්න. 3. චලනය වෙන්නේ හැමතිස්සෙම ලොකු බලයේ තියෙන පැත්තට. 4 වෙනි එක තමයි සමාන්තරව එකම දිශාවට තිබුණත් අපි කරන්නේ එකතු කරන එක. ඉතින් අද පාඩම ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් අපි Study Hub ශ්‍රී ලංකා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම එතනම තියෙන bell icon එකත් click කරලා තියාගත්තොත් අපි මේ වගේ අලුත් පාඩමක් දාපු ගමන්ම notification එකක් එන්න ගන්න පුළුවන්. එහෙනම් අදට අපි නවතිනවා. විද්‍යාව පාඩමේ තවත් මේ වගේම රසවත් කොටසක් අරගෙන අපි ඉක්මනටම හම්බ වෙමු. එතකල් හැමෝම හොඳින් පාඩම් වැඩ කරගෙන ඉන්න. හැමෝටම සුබ දවසක්.